තව කෙනෙක් විතර ගන්න හරියට. සර් කමන්න නැද්ද මේ ලකෝ මේ කට්ටිය අනවින අලුතෙන් අපේ කෙනාට දෙන්න පොඩ්ඩක්. දැන් මේ කෙසෙල් ගස් මේ කෑලි දාන්නේ අපි වැඩිපුර එයාට හොඳ පරිසරයක්. එයාට හරි සිසිල් පරිසරයක් හැදෙනවා. සීතලයි. ඒතකොට මේක ASCII තමයි මේගොල්ලෝ වැඩිපුර විතර දාන්නේ. දැන් අපි නම් මේ මැෂින් එකෙන් ක්‍රෂ් කරපු නිසා එච්චර අර සිදුරු නැහැ. මේ කට්ටිය ඒතර කෙඳි ASCII ඉන්නවා. සර්ලා කෙසෙල් කොට කපන්නේ මැෂින් එකෙන්ද? ඔව් මැෂින් එකෙන් ගවන්න නැත්තම් අපිට අමාරුයි කරගන්න නෑවන්නේ. මමත් ඔය දැන් කැසුවේ මැෂින් එකක් ගන්න ගොඩක් ගණන්ද? ඔව් ගොඩක් ගන්න. මම අර මිස්ටර් කිව්වේ ඉවරේද මට එක්කෙනෙක් මේ පරණ හදපු මැෂින් එකක් ලක්ෂ 1.5කට දෙන්නම් කිව්වා. ඒක පාවිච්චි කරලා නැහැ. ලක්ෂ 1.5. වීර කැටි කුසි ගල්මිට දීලා දෙනවා යකෝ එකක් ඒක ගෙනහිල්ල එක්කෙනෙක් ආපහු ගෙනල්ලා බාර දීලා තියෙකෝ දැන් මම ගෙනල්ලා කපාගෙන බාර දෙන්න පුළුවන්. නෑ ඒක දීලා එයාට එපයි කියලා ගෙනල්ලා. 150ටද? අපි අමරුකලේ නැද්ද කියලා අහනකොට නිකන් දීලා ඉන්දික සර් කිව්වලු අරගෙන නැහැ වීර කැටි ඔෆිසේ කියලා ගන්නයි කියලා. අතර නැහැ. පන්නේ අර එකලන් ප්‍රමාණය කීයද කියලා ඉන්නවද? මෙතන 5000කට වැඩි. ඔව්. 5000කට. මට බය කරන්න. මෙන්න මේ මැෂින් එක බලන්න. මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ 3යි ගන්න. ඔව්. ඔන්න ඒක වෙයිලා. වෙයිලා දී අර බෙත්තම වෙච්ච. දැන් මේකට වතුර එකක් දාන්න. මේකේ වතුර එකක් ගන්න. ඔව් අන්න මේ මේ ටැංකිය ඇතුළේ පැත්ත මදින්නව නැද්ද? නෑ නෑ. ඒක කියන්නේ මේ දියර ගතිය පිටට. දියර ගතිය කියන්නේ මෙහෙම දියර දියර දාන්න. දියර යටට බහින්නේ නෑ නෑ දියර යටට බහින කොටසක් යනවා. ඒකේ කොටසක් මේ ක්‍රමේදී එන දියර පොහොරේ ඉස්සර කොල්ටියක් නෑ. හා. මේ ක්‍රමේදී එන දියර පොහොරේ ඉස්සර කොල්ටියක් නෑ. ඒකට වෙනම යුනිට් එකක් අපි හදන්නවා. දියර පොහොර ගන්නවනේ. ඔව්. කොහොමද ඒක කරන්නේ අර බැරල් එකකට යට අඩියට අපි මොනවද අපි අර පෙරණයක් ගන්න. මදි මදි. තව දාන්නවා. හොඳට පෙඟෙන දාන්නවා. අපි ඒක මේ අර වගේ බකට් එකක් අරගෙන ඒකට යටට දාන්න ඕනේ බොරළු. ඔව්. බොරළු කියන්නේ අපි අර මේ ගඩොයකට ටිකක් ලොකු සයිස් එකේ උළු කැට කෑලි දාලා ඊට පස්සේ අර රළු වැලි ලේයර් එකක් දාලා ඊට පස්සේ තුනිහි වැලි. උඩට. ඒ ටික දාලා උඩටම දාන්න. අංගලහම වගේ දෙන්න ඕනේ. දාලා ඉවර වෙලා ඒක උඩට මේවා දාන්න. කැම ටික දාන්න. අමුගම කෙසෙල් කණන් කෑලි ටිකක් දැම්මම ඇති. ඒකට පණුව ටික දාන්න. දාලා දවස් දාන්න. තව දවස් 14කට පස්සේ එන වතුර එක තමයි ගන්න ඕනේ. මේකෙන් වැඩක් නැහැ එහෙම අරගෙන. මේකේන දියර එක. මේකේ ඉතින් ගත්තර ගැටලුවක් නැහැ. ඔව් අච්චර කොල්ල අච්චර කොල්ලි පෙරිලා එන්නේ නැහනේ. ඒතකොට මේකක් කරන එක අපිට ලීසි පහසුයි. හැබැයි ඒකේ පොහොර එක ගන්න අපිට අමාරුයි නේද? ඒක දියර 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 එක වෙනම හදා ගන්න පුළුවන්. ඔව්. දියර එක වෙනම දාන්න. හරි මේ පොහොර නැති වුණාට දියර එක ඒ වගේම තමයි නේද සර්? නෑ දියර එකට වැඩිය මේ පොහොර එක තමයි හොඳ. හොඳනේ. හා එහෙමනේ. දැන් පොහොර එක මේ දියර පොහොර එක වැඩිය මේකක් යන්නේ නැහැ. හේතුව මේ දියර පොහොරකින් දිවිල වගේ දේවල් හදෙන්න පුළුවන්. අර ගොයන් හදාද්දි මේක මේ පොර දාපු එක තමයි හොඳට ආවේ. ඔව්. ඉතින් මම එන්නේ අනිත් ඒවා ඉස්සරහ මම ඉතින් මට ගෝන්සෙත් මෙසේජ් එකක් කියලා විද්දා. එයා පොයින්ට්ස් 40ක් කරලා වැඩි දෙයක් ගන්න. ඇත්තද සර්? පර්චේස් 40යි පර්චේස් 42යි ගැඩවිල් පොර කිලෝ 250යි අර 10 යුරෝ පහයි ජීව මුත්‍රොත් එක කවලම් කරලා දාලා තියෙන්නේ අස්වැන්න කිලෝ 523යි මේක මේ LD එකක් ලබුදු එකක් දාලා තිබ්බේ ඒ කියන්නේ ඒකේ උපරිම අස්වැන්නත් අක්කරයට කිලෝ 2000යි අන්න අර එක දාන මුල්ල ඒකකොට මේ
කර 10 එකක් 40 ගානේ. කර 10 එකක් හදාගෙන අද බලමු මේ වී එකක්ගේ 42. කාලක් නේ. ඇති වේද වතුර? කිලෝ 500ක් කරන් 500ට ගඩොල් කැට දෙකක් උසට දානවා මොනවද කෙසෙල් කඳ අනිත් මේ ප්‍රමාණයට දාන්නේ ගොම. එතකොට ගොම වලින් හම්බෙන්නේ නයිට්‍රජන් කියන පෝෂකය විතරයි. යට තියෙන්නේ ෆොස්ෆරස් පොටෑසියම් ටික. එතකොට උඩ අපි එකතු කරලා යන්නේ හැබැයි නයිට්‍රජන් ටික විතරයි. කෙහෙල් වලද ෆොස්ෆරස් පොටෑසියම් තියෙනවා. කෙසෙල් වල තමයි වැඩි අපි දැන් මේක මේ පටන් ගැම්මක් නේ. එතකොට දැන් මේ පණුව අලුත් තැනකට එන්නේ. මෙයාට කම්ෆර්ටබල් පරිසරයක් අපි මෙතන හදන්න ඕන. මෙයාට හරි සුවපහසුවට ඉන්න ඕන. මේ කෙසෙල් කණම් වලින් සිසිල හම්බෙනවා, වේදිච්ච ගොම වලින් එයාට කැම හම්බෙනවා. එතකොට මෙයා හරි පාඩුවට ඉන්න. මොකද මෙයා දන්න විදින වැඩ කැලි ඔක්කොම දාන්න යන්නේ නැහැ මෙතනට ආපු ගම. මෙතන අලුත් තැනකට නෙන්නේ. අපි උනක් ගෙදරකට ගියාම දන්න කියන වැඩ කැලි ඔක්කොම දාන්නේ නැහැ. ටිකක් ඉහෙන්න හුරු වෙලා තමයි දාන්නේ. මෙයාත් ඒ වගේ තමයි. සාමාන්‍ය සති දෙකක් විතර ගියාට පස්සේ තමයි මෙයා වැඩේට හුරු වෙන්නේ. ඊට පස්සේදී අපි කරන්නේ මේක තව අඟල් දෙකක් මේක ඊට අමතරව අපි දාන්න කියලා ඉතින් මම කෑම ගොඩක් වර්ග ඒ ටික දාලා හදා ගන්න ඕනේ දැන්. පොටෑසියම් හම්බෙන්නේ කෙසෙල් බඩවලින්. මේ ෆොස්ෆරස් ටික අපි හම්බෙන්නේ වේදිච්ච පොල් රොඩු ටිකක් දාන්න ඕනේ. ඒක දාන්න ඕන අනුපාත මම මිස්ටර් කියලා තියෙන්නේ. මේ ඊළඟට අර මම ඉස්සර කියාගෙන ආපු කතන්දරේදී උඩ ටිකෙන් නයිට්‍රජන් කියන පෝෂකය විතරයි හම්බෙන්නේ. ඒතකොට යටට යනකොට තමයි ඒ ටික හම්බෙන්නේ. අපිට උඩ ටික අයින් කරගත්තත් පණු පිටරත් එක්ක එළියට ගන්න. එතකොට ඒ ටික අපිට ගහකට දාන්න බෑ. නයිට්‍රජන් ටික විතරයිනේ තියෙන්නේ. තේරුමක් නැහැ. එතකොට මේ ඔක්කොම ටික අහු වුණාට පස්සේ අර ටික එළියට අරගෙන අර කලින් එළියට ගති වේවත් එක්ක කවලම් කරලා තමයි අපිට ආයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒක අවුලක් නේ. එතකොට සර් දැන් ගැඩවිල් පැට වායි හදා ගන්න ගේන්න ඕනද? නෑ. මේක අර යට අඩියට එක පිටුරු වෙනවා. හැබැයි ඉතින් අර ගොඩක් බෝ වෙලා නැහැ. දැන් මේ ක්‍රමයේදී ගත්තොත් තියෙන වාසිය මේකේ මේ අර පණු පැටව පණු බිත්තර ඔක්කොම මේකේ ඉන්නවා. එතකොට ඒ කට්ටිය බිත්තර වලින් එන පැටව ටිකත් උඩ දාන කැම ලේයර් එකට එනවා. ඊට පස්සේ ඔක මේ සතාගේ ජීවන චක්‍රය ගත්තොත් හරි ඉක්මනට බෝ වෙනවා. සාමාන්‍යයෙන් එක්කෙනෙක් එක පණුවෙක් දවස් 3කට සැරයක් බිත්තරයක් දානවා. හොඳ වැඩුණු පණුවෙක්. ඒකෙන් බිත්තර පොකුරක් හම්බ වෙන්නේ. බිත්තර 4 ඉඳන් 6 දක්වා ප්‍රමාණයක් හම්බ වෙන්න පුළුවන්. ඔක 10 විතර වෙන වෙලාවලුත් තියෙනවා. එතකොට ඒ පැටව එන පැටව දවස් 21කට පස්සේ තමයි බිත්තරයක් පුපුරන්නේ. එතනින් එහාට දවස් 45ක් ගියාට පස්සේ ඒ කට්ටිය ආයෙමත් බිත්තර දාන්න පටන් ගන්නවා. අර අපිට කහ පාට චූටි බිත්තරයක් තියෙනවා. මිලිමීටර් 10කට වඩා අඩුයි. මේ මෙන්න මේ පණුව දැන් අපි කතා කරාට පණුව දැක්කේ නෑනේ. නැක්කනේ. මෙයා තමයි පණුව. අයිසීනියා පෙටීලා කියලා පණුව වර්ගය. ඔය පැටවුද සර්? මේ ලොකුයි. මේ පණුව මීට වඩා ලොකු වෙන්නේ නැහැ. ඔය තමයි ලොකු. මේ උපරිම සයිස් එක. මෙයා මේ අඟල් 4ක 6ක විතර චූටි පණුවේ. දැන් අපි පොර හදුනා කියලා අඳුරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ වෙල්වට් එකක් වගේ ගන්න. සර් පොර එකකින් අරගත්තු ටිකද? ඔව්. පොර වෙලානේ. පොර වෙලා තියෙන්නේ. මේ යට හරිය තියෙන ටික. දැන් ඔකට අයිසි කරනවද නැහැ? මේක සාමාන්‍යයෙන් මම නම් අයිසි කරන්න කැමති නැහැ. ගන්නකොට කොහොමද? සර් දැන් ගන්න පණුව ගන්නද? පණුව සාමාන්‍යයෙන් මම ඉස්සර කියලා දීලාදී මේ උඩට ආවට පස්සේ අමුගම ලේයර් එකක් දාන උඩට. සම්පූර්ණයෙන්ම. එතකොට මේ පණුව හරි පෙරේතයි අමුගම වලට. එතකොට අමුගම ටික අයින් කරගත්තම පණුව 80%ක් එතනට එනවා. එතකොට ඒ ටිකේ 80%ක් විතර අපි අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ වලක් හාරලා සිදුරු සහිත බකට් එකක් මේකට වල දානවා. ඒකට අපිට මේ කෑම හදාගත්ත මිශ්‍රණය හෝ අමුගම ටික දාන්න පුළුවන්. දාලා ඉවරලා ඊට ටික එකතු කරනවා. කැම් ටික කන්නේ. ඔව් කෑම වලටයි වතුර මේ සතා හැම වෙලේම යන්නේ කෑමයි වතුරයි හොයාගෙන. කෑමයි වතුරයි හොයාගෙන මේ උරා ගන්නවා අර මේ කොම්පියුටර් බිත්තිවල අනිවාර්යෙන්ම උරා දවසට සැරයක් දෙකක් දාන්න වෙනවා වතුර. මේ දවස්වල නම් අපි ගෙදර සාමාන්‍යයෙන් දවසට 3 සැරයක් වතුර දානවා. ඒ තරම් රස්නේ. මල් බාල්දියෙන් දානවා නම් හරිනේ. මල් බාල්දියෙන් දානවා. ඉතින් ගැටලුවක් නැහැ. මේ දැන් පණුවගේ ලක්ෂණات දැන් ටිකක් මතකයිනේ නේ. හැබැයි මේ වගේ තව දෙයක් තියෙනවා මේ වගේ පොළවේ ඉන්නව පණුව වර්ගයක්. උන්නේ ඒකද කියලා නෑ නෑ ඒ කට්ටියගේ පොඩි වෙනසක් තියෙනවා. දැන් ගොඩක් අය සුදු පාට ගතියක් තියෙනවා. සුදු පාට ගතියකුත් තියෙනවා. අනිත් එක මේ වගේ ඇක්ටිව් නැහැ යා. ඉක්මනට මේ දැන් මේව කරන්නේ නැහැ. අනිත් එක මේ එයාට කියන්නේ අයිසීනියා පෙටීඩා නෙමෙයි අයිසීනියා අන්ඩ්‍රේ කියලා. එතකොට ඒ වර්ගයේ මේ තරම් ඉක්මනට වැඩ කරන්නේ නැහැ. පොර හදන්නේ නැහැ. ඒ කට්ටිය පොර හදනවා. හැබැයි හරි හිමින් හදන්නේ. අන්න පුස්පෑතර පොඩ්ඩක් දෙන්න.